Charith Malikarakchi, CM Economics. ක්‍රෙඩිට් කාඩ් එකක මේ දින 51 කතාව ක්‍රෙඩිට් කාඩ් එකක් නැති කෙනෙක්ට වගේම ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කෙනෙක්ටත් ටිකක් ගැටලු සහගත වෙන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක තුලින් අද කතා කරනවා මේ ක්‍රෙඩිට් කාඩ් එකේ දවස් 51 කතාව මොකක්ද කියලා. මුලින්ම බලමු මොකක්ද මේ ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ කියලා. බැංකුවෙන් ඔයාලට කිසියම් ණය සීමාවක් සහිතව කාඩ් එකක් නිකුත් කරනවා. ඔයා මේ කාඩ් එක අරගෙන වියදම් කරලා අපිට ඒ වියදම් කරපු මුදල ආපසු ගෙවන්න අපි කියන දිනේට. අපි මේ වෙනුවෙන් ඔයාගෙන් වාර්ෂිකව ගාණක් අය කරනවා. ඒ වගේම ඔයා වියදම් කරපු ටික ගෙවන්න පහු වුණොතින් අපි ඒකට පොලියක් අය කරනවා. ඒ වගේම ප්‍රමාද ගාස්තුකුත් අය කරනවා කියලා බැංකුව කාඩ් එකක් දෙනවා. අපිට පුළුවන් මේ කාඩ් එක අරගෙන විවිධ දේවල් වලට ගෙවන්න. අපි මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි ගන්නව නම් අපිට ක්‍රෙඩිට් කාඩ් එකෙන් එතන ගෙවන්න පහසුකම තියෙනම් නැත්නම් කාඩ් පේමන්ට් කරන්න පුළුවන් නම් අපිට අපේ ක්‍රෙඩිට් කාඩ් එක දීලා ඒ වෙලාවේ අපිට වියදම කරන්න පුළුවන් අපේ අතේ සල්ලි නැතත්. පාස්වෙන් අපිට තෙල් ටික ගහ ගන්න පුළුවන්, කොපි ෂොප් එකකට යන්න පුළුවන්, ඒ වගේම සුපර් මාකට් එකකට යන්න පුළුවන්, ඔන්ලයින් මොකක් හරි භාණ්ඩයක් ගන්නව නම් අපිට පුළුවන් ඒකට ගෙවන්න. ඒ වගේම අපිට පුළුවන් රීලෝඩ් වගේ දෙයක් දාගන්න. ඒ වගේම බිල් පතක් ගෙවන්න වගේ දේවල් වලටත් මේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. වැරදි විදියට හිතන් ඉන්න එක තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තාම ක්‍රෙඩිට් කාඩ් එකෙන් කරන හැම වියදමක්ම පියවන්න අපිට දවස් 51ක් හම්බ වෙනවා කියන කතන්දරේ. උදාහරණයක් විදියට 6 වෙනි මාසේ පළවෙනිදා අපි වියදමක් කරොතින් අපි හිතනවා මේ පළවෙනිදා ඉඳලා තව දවස් 51කින් ඒ කියන්නේ 7.21 අපිට ගෙවීම කරන්න පුළුවන්. 10 වෙනිදා වියදමක් කරොතින් මෙතන ඉඳලා දවස් 51ක් එකතු කළා ඒක අපිට 7 වෙනි මාසේ 31 කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේම ජූනි මාසේ 20 6.20 කරොතින් අපි මෙතන ඉඳලා 51ක් එකතු කරගෙන කැලෙන්ඩරෙන් කොහොම හරි හදාගෙන අපි හිතනවා මේක ගෙවන්න ඕන අගෝස්තු 10. ඒ වගේම ජූනි 30 වියදමක් කරලා අපි හිතනවා මේක ගෙවන්න ඕන අපි අගෝස්තු 10 නෙමෙයි අගෝස්තු 20 කියලා. තවත් කෙනෙක් හිතන්න පුළුවන් ඒ විදියට නැතුව අපිට මාසේ කරන වියදම් ටික අවසාන වශයෙන් බිලක් ලැබෙනවා ජූනි 30 ලැබෙනවා නම් අපි 30 ඉඳලා දවස් 51කින් තමයි මේක ගෙවන්න ඕන. මෙතන 16000ක් වියදම් කරලා තියෙනවා. මේ 16000 අපි ගෙවන්න ඕන දවස් 51කින් කියලා තව කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදි. මුලින්ම අපි බලන්න ඕන මේ ක්‍රෙඩිට් කාඩ් එකේ අපේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිලිං ඩේට් එක එහෙම නැත්නම් මේ ප්‍රකාශන දින එහෙම නැත්නම් ස්ටේට්මන්ට් ඩේට් එක මොකක්ද කියලා. මේකට අපිට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා දැනගන්න අපේ කාඩ් එකේ බිලිං ඩේට් එක කවදද. එහෙම නැත්නම් ඔයාලට ඊමේල් එකට එන ක්‍රෙඩිට් කාඩ් monthly e-statement එක බලන්න පුළුවන්. මේක ඔයාලට සාමාන්‍යයෙන් එන්නේ මේ දිනෙටම තමයි බිලිං ඩේට් එක දවසට. ඒ වගේම බිල්පත් සාරාංශය කියලා එකක් ඔයා බැංකුවට දීපු ෆෝන් නම්බර් එකට SMS එකක් විදිහට එනවා. මේකෙත් තියෙනවාගේ බිලිං ඩේට් එක. එහෙමනම් අන්න ඒ දිනේට බිලිං ඩේට් එක කියන දිනේට තමයි ඔයාගේ මාසික බිල්පත හැදෙන්නේ. හැම මාසෙකම ඒ දිනේට ඔයාට අර වියදම් කරන ටිකට බිලක් ලැබෙනවා. එහෙමනම් ප්‍රකාශන දිනේ ඉඳලා බිල නිකුත් වෙච්ච දවසේ ඉඳලා දවස් 21කින් තමයි අපි ගෙවීම කරන්න ඕන. ඒ කතාව තමයි මෙතන කියන්නේ. අපි මාසයක් කියන්නේ දවස් 30ක් විදියට අරගෙන ඒ දවස් 30 වියදම් කරපු ටික අපිට ගෙවන්න තවත් දින 21ක් හම්බ වෙනවා. එහෙමනම් එතන දින 30යි හම්බ වෙන දින 21යි එකතු කරලා තමයි අපි දවස් 51ක් කියලා ගන්නෙ. එහෙමනම් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගනුදෙනු කරලා ඒක පියවන්න දවස් 51ක් හම්බ වෙනවා කියන කතන්දරේ තමයි මේ. මාසේ කරන වියදම් ටික බිල නිකුත් වුණාට පස්සේ බිල නිකුත් වෙච්ච දවස් ඉඳලා තවත් දවස් 21ක් හම්බ වෙනවා කියන එක තමයි සරලවම කියන්නේ. right? එහෙමනම් ප්‍රකාශන දිනේ ඉඳලා දවස් 21ක් ඇතුළත ගෙවන්න පුළුවන් කියන එක තමයි හරීම කතන්දරේ. අර දවස් 51ක් හම්බ වෙනවා කියන එක නෙවෙයි. උදාහරණයක් විදිහට මම බිලිං ඩේට් එක 10 කියලා අරන් තියෙනවා. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකක බිලිං ඩේට් එක 10 5
15 20 වගේ දවස් තමයි එන්නේ. මේ මාසේ 11 රුපියල් 1000ක්, ඒ වගේම 20 වෙනිදා 10000ක්, 30 2000ක් සහ 10 වෙනිදා 3000ක් විදිහට රුපියල් 16000ක වියදමක් මේ මාසය ඇතුලේ කරලා තියෙනවා. ඒ කියන්නේ බිලිං ඩේට් එක 10 නම් 11 වෙනිදා ඉඳලා 10 වෙනිදා දක්වා රුපියල් 16000ක් වියදම් කරලා තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට බිලක් එන්න පුළුවන්. ප්‍රකාශන දිනේ 26 6/10 ගෙවිය යුතු මුදල 16000යි, ගෙවිය යුතු අවමුදල 640යි, කියන්නේ රුපියල් 16000න් 104ක්. ඒ වගේම ගෙවීම් කර යුතු දිනය බලන්න 6/10 තමයි බිලිං ඩේට් එක එන්නේ. මේ 10ට 21ක් එකතු කරලා තමයි ගෙවීම් කළ යුතු දිනය විදියට ඔයාට මෙන්න මේ 7/1 ලැබිලා තියෙන්නේ. බිලිං ඩේට් එක දවසේ එහෙමත් නැත්නම් ජුනි 10 වෙනිදා උදේ කරන වියදමකට ඔයාට ඇත්තටම හම්බ වෙන්නේ දවස් 21යි. බිලිං ඩේට් එක බිලේන දවසේ ඔයා මොකක් හරි වියදමක් කරොත් ඒ වියදම ගෙවන්න ඕන දවස් 21ක් ඇතුළත. ඊට කලින් බලන්න 30 වෙනිදා කරොත් දවස් 31ක් හම්බ වෙනවා. ඒ වගේම මැයි මාසේ 20 ඊටත් කලින් කරොත් ඔයාට දවස් 42ක් හම්බ වෙනවා. බලන්න මැයි 11. එහෙමනම් බිලිං ඩේට් එකට පස්සේ දවසේ තමයි ඔයාට කිසියම් වියදමක් කරොත් ඒක ගෙවන්න දවස් 51ක් හම්බ වෙන්නේ. දැන් මෙතන 52ක් වෙලා තියෙන්නේ මේ මාසේ 31ක් තිබිච්ච නිසා. පැහැදිලිද? එහෙමනම් මාසේ මුල වියදම නැත්තම් ඔයාගේ බිල් එක ආපු දවසට පහුවෙන්ද වියදමක් කරොත් තමයි ඔයාට දවස් 51ක් හම්බ වෙන්නේ. එහෙමත් නැත්තම් ඔයා බිල එන්න කිට්ටු වෙන නැත්තම් තමන්ගේ බිලිං ඩේට් එකට ලං වෙන ඔයාට ඒ වියදම පියවන්න හම්බ වෙන කාලය අඩුයි. මේ තියෙන ක්‍රෙඩිට් කාඩ් එක ඇත්තටම මාසික වාර්තාවක්. ඒතකොට මේ ක්‍රෙඩිට් කාඩ් එකේ බලන්න බිලිං ඩේට් එක තියෙන අර විදිහටම 10 වෙනිදා තමයි මේකේ බිලිං ඩේට් එක. 2026 6/10 කියන්නේ මේ බිල හැදිලා තියෙන්නේ 2026 5/11 ඉඳලා 2026 6/10 දක්වා ඒ කාලය ඇතුළේ කරපු වියදම් ටික. ගෙවිය යුතු මුළු මුදල බලන්න 1,41,782.75ක් තියෙනවා. ඒ වගේම ගෙවිය යුතු අවමුදල 104ක් 5,671ක් සහ ගෙවීම් කළ යුතු දිනය විදියට 2026 7/1 කියලා පැහැදිලිවම සඳහන් කරලා දෙනවා. ඊමේල් එක චෙක් කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ප්‍රකාශන දිනෙත් බලා ගන්න පුළුවන්. මේක ඔයාට ගෙවන්න තියෙන මුදලත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගෙවීම් කරන්න ඕන අවසාන දිනේ එහෙම නැත්නම් payment due date එකත් පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔයාලා මේවා බලනවනම්.